හැපි ඊස්ටර් සුබ පාස්කු ඉරිදාවක් වේවා. ඕම් සායිරාම්. එහෙනම් ඔන්න පාස්කු ඉරිදා ඔයාගේ නිවාඩු දිනේ මං අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඒ තමයි ඔයාලගේ ප්‍රියතම චරිතය මේ දවස්වල ඩොනල්ඩ් ට්‍රම්ප්. හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කේන්දරේ මම ජනවාරි 5 මේ අවුරුද්දේ මුල විශ්ලේෂණය කරා එයාගේ ලග්න chart එකයි නවාංශෙයි. අද මම යන්නේ එයාගේ D60 එක. ෂෂ්ඨාංශය D1 කියන්නේ එයාගේ රාශි chart එක, D60 එයාගේ ෂෂ්ඨාංශයෙන් එයාගේ ධර්මය, එයා හරි වැරද්ද කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද කියලා පැහැදිලි කරන්න යන්නේ. එහෙනම් සුපුරුදු විදියට අද පාඩම් පටන් ගන්න කලින් ගණදෙයන්ගේ ආශිර්වාදයක් ගමු. වක්‍රතුණ්ඩ මහාකාය සූර්යකෝටි සමප්‍රභා නිර්විඝ්නම් කුරු මේ දේව සර්වකාර්යේසු සාර්වදා. ඊට පස්සේ මගේ පරම ගුරු දත්තාත්‍රේයගේ ආශිර්වාදයකුත් ගමු. ඕම් දිගම්බරාය විද්මහේ අත්‍රි පුත්‍රාය ධීමහි තන්නෝ දත්ත ප්‍රචෝදයාත. හරිනේ. එහෙනම් වැඩේ පටන් ගමු. දැන් මම මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපවිස්තරය ගත්තේ අන්තර්ජාලයෙන්. මේකේ ආවේ 1946 ජූනි 14 උදේ 10:54 ජමයිකන් හොස්පිටල් බොරෝ BOROUGH නිව්යෝර්ක් USA. එහෙම තමයි ආවේ. ඊට අනුව හැදුවේ. එතකොට එනවා සිංහ ලග්නේ. සිංහ ලග්නේ නම රාශි chart එක විදියට D60 එක. D60 එක ඇවිල්ලා ඉන්නේ කන්‍යාව විදියට. ඊට පස්සේ ඔය මේ D1 එකයි රාශියයි නවාංශයේ මං කියවනේ මං කලින් ඇනලයිස් කරා කියලා. අද යන්නේ මෙයාගේ ධර්මයේ හොයන්න. හරිද? ඊට කලින් චුට්ටක් ඉතින් මෙයාගේ රාශි chart එක දිහා බලමු. සිංහ ලග්නේ මේ රාහුගෙන් ග්‍රහය පටන් අරගෙන මෙහෙම ගිහිල්ලා සෝඩිය කෙලි ගිහිල්ලා කේතුගෙන් අවසන් වෙලා තියෙන්නේ. මේ කේන්දරේ කාල අමෘතා යෝගයේ තියෙනවා. කාල අමෘතා. කාල සර්ප නෙමෙයි හොඳේ. කාල සර්පෙන්නේ කේතුගෙන් පටන් අරන් රාහුගෙන් ඉවර වෙනවා. මේ කාල අමෘතා. කාල අමෘතා යෝගයේ තියෙනගේ ප්‍රධානම ලක්ෂණයක් තමයි මේගොල්ලෝ කැමති ගැලවුම්කාරයෝ වෙන්න. මේගොල්ලෝ කැමති ලෝකේ බේරගන්න. එයාලගේ මයින්ඩ් සෙට් එක ඒක. එයාලා හිතනවා එයාලා ගැලවුම්කරුවෙක් වෙන්න ඕනේ. ඉතින් ඒක හොඳයි. දැන් ඔය කාලාමෘතයක තිබෙන විශේෂ පුද්ගලයා තමයි ලංකාවේ විජය කුමාරතුංග. එයත් ඔය මේ සැමෝල්ගේම ගැලවුම්කරුවෙක් වෙන්න. ඒ කියන්නේ යාගේ ප්‍රතිපත්තිය හෝ දර්ශනය මිනිසුන්ව බේරා ගැනීමනේ. කාලාමෘතයෝගේ තියෙන කට්ටියක එහෙම හුදාවක් තියෙනවා. හොඳයි ඒක හොඳයි. very good. ඊට පස්සේ තව එකක් තියෙනවා මෙයාගේ මේ රවිචන්ද්‍ර දෙපැත්තේ පොයේ දවසක් කේතු රාහු ඉන්නවා. ඒ කියන්නේ චන්ද්‍රග්‍රහණයක් වුණ දවසක ඉපදිලා තියෙන්නේ. අතිශය බලගත යේ අනුව. හරිද? ඊට පස්සේ මේක රාජ්‍යෝගයේ මම කලින් පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සේ මෙයාගේ ආත්මකාරක රවි ආත්මකාරක ලග්නාධිපතිත් වෙනවා. ඊට පස්සේ නවාංශකයේ ලග්නට සම්බන්ධයි. මම දැන් නවාංශකේ ලියලා නැහැ. මෙයාට වික්ටෝරියන් රාජ්‍යෝගයේ තියෙනවා. හරි. එයා පැත්තකින් තියමු. දැන් අපිට ඕනේ D60 එක. D60 එක විශ්ලේෂණය කරන්න යද්දී අපි D60 ආම්ස රූලර්ස් ළඟට දැනගන්න ඕනේ. ආම්ස රූලර්ස්ලා හොයන වීඩියෝ 5ක් මම කලින් කරලා තියෙනවා. ඒතර ඔයා කලින් අලුතෙන්ම මෙතනට සම්බන්ධ වෙන අලුත් එක්කෙනෙක් නම් ඔයා ආසනම් ඔයාගේ D60 එකේ ආම්ස රූලර්ස්ලා දැනගන්න එක්ක මගේ වීඩියෝ ටික බලන්න පුළුවන්. නැත්නම් ජගන්නාථ හෝරාව ලැප්ටොප් එකට දාගෙන හරි කම්පියුටර් එකට දාගෙන හරි කොහොම හරි ඔයාගේ ටික බලා ගන්න. එහෙම නැත්නම් දැන් ඔය ජ්‍යොතිෂ ඇප් එකේ ආම්ස රූලර්ස්ලා දෙන්නේ නැහැ. හැබැයි D60 chart එක දෙනවා. හැබැයි ඔයාලා සාමාන්‍යයෙන් පොඩ්ඩක් මේ දෙයක් අහලා තේරුම් ගන්න පුළුවන් එක්කෙනෙක් නම් මගේ වීඩියෝ ටික බලන්න ඔයාලට තනියෙන් හදා ගන්න පුළුවන් වෙයි. හරි. දැන් බලමු. එකින් එක. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලග්නේ අමෘතා. ලග්නේ අමෘතා කියන්නේ ලග්නේ වැටෙන D60 ෂෂ්ඨාංශයේ ආම්ස අධිපති අමෘතා. අමෘත කියන්නේ මතකයිනේ? අමෘතේ. nectar. the liquid of immortality. දෙවිවරු ඕක තමයි බොන්නේ සදාකාලික වෙන්න, අමරණීය වෙන්න. සාමාන්‍යයෙන් අමෘතා ෂෂ්ඨාංශ අධිපතිද්දී සැප. ලග්නේ කියන්නේ ලයිෆ් පාත් එක. මෙයාට මොන මාර්ගයකද ඇවිදින්න තියෙන්නේ කියලා. මේ මිනිහට ඇවිදින්න තියෙන්නේ සැප මාර්ගික. සැප විඳ විඳ යන්න තියෙන. සැප උපරිමයෙන් භුක්ති විඳින්න පුළුවන් අමෘතානේ. ඔයාගේ කේන්දරේ අමෘතාංශයේ එක ග්‍රහයක් හරි හිටියොත් ඒ ග්‍රහයට දාලා මහදසා
අන්තර්සාකාරදී සැප විඳීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් ලග්නට සම්බන්ධ ලග්න කියන්නේ ඔයාට මේ සමාජයේ මූල දෙන තියෙන දේවල්. අමෘත මේ සැපක් වීම. හරි. ඊට පස්සේ රවි ළඟට යනවා. රවි කියන්නේ මෙයාගේ ආත්මකාරක. මෙයාගේ ආත්මය කෙලින්ම ලග්නාධිපති. ඒ කියන්නේ එයා පුද්ගලයෙක් විදියට මේ ලෝකේ කරන්නේ මොකද්ද කියන එක. එයාගේ අනන්‍යතාවය ඩෙන්ටිටි එක ගෝර. ඔන්න වැඩි. ගෝර කියන්නේ පාපියෙක්. ගෝර කියන්නේ රුද්‍රට ශිවගේ ක්‍රෝධයෙන් පිරුණු මුල් ස්වරූපය තමයි ගෝර කියන්නේ. අතිශය භයානකයි, අතිශය විනාශකාරී. සාමාන්‍යයෙන් ඔය සුර අසුර යුද්ධවල අසුර පැත්තේ ඉන්න රාක්ෂයන් විනාශ කරන්න සුර දේව පැත්තේ වන්නේ අගෝර ස්වරූපේ කට්ටිය. කාල බෛරව වේවා, රුද්‍ර වේවා. හැබැයි රුද්‍රට එකක් ශිව අකමැති. රුද්‍රයි ශිවයි දෙන්නෙකුත් නොවේ, එක්කෙනෙකුත් නොවේ. ශිවගේ මුල් කාලයේ ස්වරූපය තමයි රුද්‍ර. නමුත් ශිව දෙවියෝ භාවනා කරලා මානසික ධානා මට්ටම් වලට ඉහළට ගියාම රුද්‍ර ස්වරූපය, ඒ කියන්නේ යාගේ ක්‍රෝධය ස්වරූපය අයින් කරා. එක්තරා විදිහකට මෙයා කෙලස් දුරු කරා වෙන්නත් පුළුවන්. හැබැයි ඒ බලවේගය ක්‍රියාත්මක වෙනවා. ඒ ගෝර අතිශය විනාශකාරී, අතිශය භයානකයි. හැබැයි ගෝර සාමාන්‍යයෙන් සාධාරණ හේතු මත තමයි දඩුවම් දෙන්නේ. සාධාරණ හේතු මත. එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආත්මේ ඩෙන්ටිටි එක එයා හිතනවා හරි වැරද්ද තෝරලා. වැරදිනේ එහෙනම් තලනවා. ඒ රුද්‍රගේ හැටි එහෙමයි. රුද්‍ර බලනවා හරියට ඉන්නේ කවුද? වැරදි කවුද මො රීසයිකල් කරනවා. රීසයිකල් කරනවා කියන්නේ විනාශ කරලා අලුත් උත්පත්තියක් දෙන්න හදන්නේ. ශිව ඒකට කැමති නැහැ. ශිව කැමති කොහොම හරි යාව තියාගෙන ඉන්න ගමන් මෙයාව පියුරිෆයි. ඉන්න ගමන් මෙයාව සුද්ධ කරගෙන අරන් යන්න. ශිව මේ රුද්‍ර එහෙම නැහැ. කෙලින්ම දඩුවම් දීලා විනාශ කරලා අලුතෙන්ම ඇති කරන්න බලනවා. රීසයිකල් කරනවා. රිපෙයාර් කරන්නේ. ශිව රිපෙයාර් කරලා අරන් යන්න කැමති. රුද්‍ර රිපෙයාර් කරන්නේ කෙලින්ම රීසයිකල් කරන්නේ. රීසයිකල් කරනවා කියන්නේ විනාශ කරලා ආයෙත් හදනවා කියන එක. එතකොට මෙයාගේ ආත්මකාරක ආත්මයක් ලග්නාධිපති ඩෙන්ටිටි එකක් ඕඩ් එක නැත්තම් විනාශ කරලා අලුතෙන් ඇති කරන්න හදන්නේ. ඉතින් එයා දැන් ওই රෙජිම් චේන්ජ් එකක් කරන්න හදන්නේ. ලූ. එහෙම ලූ කියන්නේ එහෙමයි. ඉරානේ. හැබැයි ඕකේ වෙන කොන්ස්පිරසි තියරි තියෙනවා. කුමාන්ත්‍රණකාරී තියරි මෙහෙමයි කරන්න කියලා අපිට ඉතින් ඒවා දන්නේ නැහැ. අපි ඔය විශ්ලේෂණ කරන්න දන්නේ නැහැ. අපි මේ පේන දේ කියන්නේ. කොහොමද මෙතනුත් පේනවා. මෙයා කැමති. කියන්නේ මෙහෙමයි. මොන කුමන්ත්‍රණය ගියත් Taman අකමැති නම් ඕක කරන්න තියෙන කියන්නේ ඉඩ අඩුයිනේ. මෙයාගේ යම් පෙළවීමක් තියෙනවා. එයාගේ ආත්මේ, එයාගේ පෞරුෂත්වයේ, එයාගේ මනසේ එක්තරා කොටසක් තියෙනවා විනාශ කරලා අලුතෙන් හදාගන්න කැමති. ඒක මේ ගෝරයෙන් පෙන්눔 කරනවා. ගෝර අනිත් එක දැන් රවි අපේ මමත්වය ඊට පස්සේ අපේ ආත්මේ ඊගෝ එක ප්‍රධාන වශයෙන් ඊගෝ එක මමත්වය මම කියන්නේ මම යන හැඟීම ඇති කරන එක්කෙනා හින්දා මේ ගෝර එකෙන් මෙයාගේ මමත්වය පෝෂණය වෙනවා. මමත්වය පෝෂණය වෙනවා. අර ඒක ඔළුවේ තියාගන්න. ඊට පස්සේ සඳු ළඟට. සඳු නිරූපණය කරන්නේ මනස. මේ භවය පුරා සංසාරය පුරා මනස මොන වගේ තලවලද තිබිලා තියෙන්නේ. ඒක දේව. දේව කියන්නේ හොඳයි. දේව කියන්නේ රාක්ෂයන්ගේ විනාශකාරී වැඩවලට විරුද්ධව වැඩ කරන විෂ්ණුගේ ධර්මය පිළිපදින විෂ්ණු සහ ඉන්ද්‍රය වෙනුවෙන් සටන් කරන කොට්ටාසෙට. එතකොට මෙයා දේව. හරිද? හැබැයි අර දේව කට්ටිය සුබයෝ. ඒගොල්ලෝ සටන් කරන්නේ අසුරන්ට විරුද්ධව total destruction සම්පූර්ණ විනාශකාරී වෙන්නේ නැහැ. එතකොට මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රවිගේ ආංශේ සඳුගේ ආංශේ මැච් වෙන දේවලුත් තියෙනවා මැච් වෙන්නේ නැති ඒවාත් තියෙනවා ගැළපෙන ඒවාත් තියෙනවා ගැළපෙන්නේ නැති ඒවාත් තියෙනවා ගැළපෙන දේ තමයි රවි සඳුයි දෙන්නම නිරූපණය කරන්නේ සූර්යයන්ගේ හමුදාව දෙවියන්ගේ හමුදාව. හැබැයි රවි කෙලින්ම කියන්නේ මර්සනරිස් ඒ කියන්නේ කපලා කොටලා කුලී හමුදාව වගේ
කපලා කරලා විනාශ කරලා හරි දේ කරන්න හදන්නේ. දේව එහෙම නෙමෙයි. දේව සටන් කරනවා හැබැයි ඒගොල්ලෝ ස්මූත්. රාජතාන්ත්‍රික ආය කියන්නේ අන්තර්ජාතික උදනීති පිළිපදෙමින් ඒ ප්‍රජාතාන්ත්‍රික හොම සටන් කරන්නේ. එතකොට මෙයාගේ අර දෙන්නටම සටන් කරන්න යහපත වෙන සටන් කරන්න. හැබැයි අප්‍රෝච් වෙනස්, ප්‍රවේශය වෙනස්. රවිගේ ගෝරහින්දා විනාශකාරී, මෙයා දේවහින්දා සෞම්‍ය කතා බහ කරලා රාජතාන්ත්‍රික විදිහට සාම ගිවිසුම් ගහලා යුද ගිවිසුම් ගහලා එහෙම කරන්නේ. එතකොට මෙයාගේ ආත්මේ ඊගෝ එකේ මනසේ කන්ෆ්ලික්ට් එකක් තියෙනවා. ගැටුම මොකද්ද කරන්නේ? ගහලා යුද්ධ කරලා මේක දිනනවද? සාම සාකච්ඡා කරලා කරනවද? ඒකනේ මේ යකා හැම වෙලාවෙම මොකද කරන්නේ? අද කියනවා අද ගහනවා හෙට සාම සාකච්ඡා කරමු කියලා. හෙට සාම සාකච්ඡා කරමු ගිහිල්ලා ඊළඟ දවසේ ගහනවා. දැකලා දිනන මෙයාගේ මනසේ හෙලවෙනවා කියලා. ගහන්නත් හදනවා දඩ බඩ ගාලා එකපාරට කියලා සාම සාකච්ඡා කරමු කියලා. ඒ ඇවිල්ලා එයාගේ ඊගෝ එකේ රවිගේ මනසේ කන්ෆ්ලික්ට් එක ගැටුම. මේ දෙකෙන් බලවත් වෙන්නේ මොකද්ද? ඒ අනුව තමයි යුද්ධ කරන්නේ. ඒ කියන්නේ දෙකටම යුද්ධ කරන්න ඕනේ. හැබැයි අප්‍රෝච් එක වෙනස්, ටැක්ටික්ස් වෙනස්. රවි ආත්මේ ඊගෝ එක කියනවා ගහමු යුද්ධ කරලා දෙමු. මේක ටෝටලි ඇනහයිලේට් කරලා සුන්නත් ධූලි කරලා දිනමු කියලා කියනවා. ආත්මේ මනස කියනවා නෑ අපි සාම සාකච්ඡා කරලා රාජතාන්ත්‍රික විදිහට ප්‍රජාතාන්ත්‍රික විදිහට වැඩ ඉවර කරමු කියලා. කන්ෆ්ලික්ට් එකක් තියෙනවා. අනිත් එක බලා ගන්න පුළුවන් මෙයාගේ මේ ලග්නෙනුත්. රවි රාහුට ගෝචර කියන්නේ රාහුට ග්‍රහණය වෙලා ඉන්නේ. ආත්මය කියන්නේ අසුරයනේ රාහුට අවනත වෙලා ඉන්නේ. රාහු කියනවා අපි මේක කපලා කොටලා විනාශ කරලා ගමු කියලා. චන්ද්‍රයා ඉන්නේ ඒක දෙහා පැත්තේ. එයාට තල්ලුව දෙන්නේ කේතු. එතකොට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ගොඩක් ගැඹුරට හිතනවා. හරිද? කේතු මෝක්ෂකාරක. රාහු වගේ ඩිස්ට්‍රක්ෂන්. කේතු වද දෙනවා. හැබැයි ඒක ඇවිල්ලා ටෝටල් ඩිස්ට්‍රක්ෂන් සම්පූර්ණ විනාශයක් නෙමෙයි. මෙයාගේ මනස දේව පැත්තේ ඉඳන් කේතුගෙන් තල්ලු වෙනවා. ඒ කියන්නේ කේතුගෙන් පෙළඹීමට ලක් වෙනවා. රවි ගෝර පැත්තේ ඉඳන් රාහුගේ අසුරගේ පෙළඹීමට ලක් වෙනවා. ඒ කියන්නේ මෙයාගේ මනස තීරණ ගැනීම හැම වෙලාවෙම තරාදියක පැති දෙකක් වගේ. ගෝර පැත්ත බර වුණ දවස් වලට මේක යුද්ධ කරනවා. ඊට පස්සේ දේව පැත්ත බර වුණ දවස් වල සාම සාකච්ඡා කරන්න හදනවා. මේ දෙපැත්ත 180 ඉන්නේ. හරිද? ඒකයි ඔය දැන් වැඩෙන්නේ. දැන් හිතන්නකෝ මේ සඳුක් ගෝර වුණා කියලා. එහෙනම් මෙලහට යුද්ධ ඉවරයි. සමහරවල් නැස්ටික් බෝම්බකුත් ඉවරලා. එලාවට මේ සඳු දේව ඉන්නේ. හැබැයි ඔක ඇදදී යනවා ඉතින් ඒකට. හරිද? ඊට පස්සේ කුජ කියන්නේ ශක්තිය එයාගේ. එයාගේ ශක්තිය. හැබැයි මෙතන තව විශේෂ දෙයක් වෙනවා. මෙයාගේ කුජ කියන්නේ ලග්නේ 9 අධිපති. ලග්නේ 9 අධිපති තමයි අපේ ධර්මය තීරණය කරන්නේ. මේ ආංශ ඔක්කොම හොඳ වුණත් වැඩක් නැහැ. 9 අධිපතිගේ ආංශේ හොඳ නැත්තම් හිට්ලර්ගේ මතකනේ. හිට්ලර්ගේ 9 අධිපති වුණේ කවුද? බුද හිටියේ බ්‍රස්ත, ෆෝලන්, කරප්ටඩ්, කඩා වැටුණු, දූෂණය වෙච්ච තැන. ඊට පස්සේ රාහු කේතු කලාදාම්ස්ත ඉඳලා මිනිස්සුම කෑවා. ඕකනේ කරේ. 9 අධිපති යහපත් වෙන්න ඕන. මෙයාගේ 9 අධිපති පාපියෙක්. කුලාග්න. කූ කියන්නේ විනාශය, ලග්න කියන්නේ අපි බැඳිලා තියෙන දේ, ඇටැච්මන්ට් එක. එතකොට අපි බැඳිලා තියෙන දේ, අපි සම්බන්ධ වෙන දේ විනාශ වෙනවා කියන එක ඕක තේරුම. අනිත් එක කුල අග්න කියලා ගන්නත් පුළුවන්. එහෙම ගත්තොත් පවුලේ විනාශය. විනාශකාරී. මෙයා බැඳිලා තියෙන දේවල්, මෙයා අල්ලන දේවල්, මෙයා විනාශ කරන්න කැමති. විනාශ වෙනවා. පෙර භවවලත් විනාශ කරලා තියෙනවා. පෙර භවවල තමන්ගේ පවුලත් විනාශ කරලා තියෙනවා. විනාශකාරී. මෙයාට ඔය දැන් මෙයා කියන්නේ I will bomb them. මොනවාද? මේ අතු කාලා දානවා. ඇනහයිලේට් කරනවා. එහෙමනේ. ඒ කියන්නේ එයාට ඒව කරලා පුරුදුයි. පෙර භවවලත් ඒව කරලා. එයාගේ ධර්මයේ ඒක. එයාගේ ධර්මයේ මේ කුජ 9th lord 9 එයාගේ ධර්මයේ කුලාග්න.
කුලාග්නි කියන්නේ විනාශය. පවුලේ විනාශය, එයා සම්බන්ධ දේවල් වල විනාශය. ඒකින්ද එයා විනාශ කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. This would be the greatest bomb of all history කිය බෝම්බ ගහයි. ඒකනේ. දැන ඕක තුන්වෙනි ලෝක යුද්ධෙට ලෝක යුද්ධෙමනේ වෙනවා කියලා ආතල්ලකට කරනවානේ. හැමෝම බය කරනවා. චණ්ඩියනේ. ඒ චණ්ඩිගමනේ මේකේ. එයාගේ නාමයාධිපති මේ කුලාල් නනිකේ ලග්නෙත් නාමයාධිපති ලග්නෙට ගිහිල්ලා. බය නැහැ. මූ ඇත්තට බය නැහැ. කුජ ලග්නෙනේ ගහනවාම තමයි. කුජ ලග්නෙ දින කට්ටිය බය නැහැ. කුජ ලග්නෙදී ඔළුවට හානි වෙන්න පුළුවන්. ඊට චන්ද්‍රයා නීචයිත් එක්ක. හතරවැන්නාධිපති චන්ද්‍රයා. ඔක්කොම කුජට සම්බන්ධයි. මෙයාට ඇංගර් ඉෂුස් තියෙනවා. කේන් තියනවා හැනට. ඔය රිපෝටර්ස්ලට ප්‍රසිද්ධිය වයින්. චන්ද්‍රයා නීච හින්දා අසන්වේදී. අසන්වේදී කියන්නේ මිනිසුන්ට වද දෙන්න දුක් දෙන්න මිනිසුන්ගේ දුක තේරෙන්නේ නැහැ කියන එක. මෙහෙමයි චන්ද්‍රයා නීච එක ශක්තියක් කියලා සලකන්න පුළුවන් ඉතින් අමනුෂ්‍යයන්ට. චන්ද්‍රයා නීච එක ඒ කියන්නේ මිනිහෙක්ගේ අසන්වේදීකම. මිනිහෙක්ට තව මිනිහෙක්ට ගහද්දි මිනිහෙක්ට තව මිනිහෙක් බඩගින්නේ ඉද්දි ඒක දැනෙන්නේ නැති අසන්වේදී එකෙක් නම් උට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක අසුර බලයක්. අසුරය මිනිස්සු විනාශ කර මර බඩගින්නේදී වද දිදී දේවල් කරන්නේ ඒ අසන්වේදීකම හින්දා. ඒ අසන්වේදී අසුර ගුණය අසුරයන්ට නිකන් මහා ලෝකෙට ලුප්පන්න පුළුවන්. මහා බලවේගයක් විදිහට. ඇත්තටම මිනිස්සු ඕනවට වඩා සංවේදී නොවි අසන්වේදීනොත් තමයි මේ ලෞකික මාර්ගය. ලෞකික හොඳේ. ලෞකික මාර්ගේ දිනු වෙන්න පුළුවන්. හැබැයි ලෝකෝත්තර දිනුවක් ලබන්න බෑ අසන්වේදී වෙලා. මේ විදිහට චන්ද්‍රයා නීචයි අසන්වේදී. ඊටසේ ඒකේ අධිපති ලග්නෙට ගිහිල්ලා. ඒතර පෞරුෂය එයාගේ හැදලා තියෙන්නේ මේ කුජ. ක්‍රෝධය ඊට නායකත්වයේ තියෙනවා. ඉදිරියට යෑමේ ගතිය තියෙනවා. චණ්ඩිකම තියෙනවා. මේ චණ්ඩියෙක් තනිකර. චණ්ඩියෙක් එකේ කුජ තියෙනවා නම් චණ්ඩියෙක්. මෙයාගේ ධර්මෙත් ඒකයි. නම යනාධිපතිනේ. කියන්නේ ධර්මය කියන්නේ එයා හරි කියන්නේ තමන් හරි කියලා හිතන් ඉන්න නීතිමාලාව. තමන් හරි කියලා හිතාගෙන ඉන්න සදාචාර කියන්නේ මේ ධර්මතා ටික. තමන් හරි කියලා හිතාගෙන නීති ටික. කෝඩ් ඔෆ් කන්ඩක්ට් එක. එයා වැඩ කරන තේමාව තමයි නාමයාධිපති. එයා ධර්මයේ කියලා හිතාගෙන ඉන්න එක. ඒක කුජ චණ්ඩිකම්. හැබැයි ඒක එයාගේ භවයෙන් සසර පුරුද්දෙන් ඒක අයත් වෙලා ඉන්නේ කුලාග්නට විනාශෙට. අල්ලන දේ විනාශ කරන්න ඕනේ. චණ්ඩියා මරුනේ හතරාධිපති චන්ද්‍රයා ඇතුළත තියෙන නීචයි අසන්වේදී. අධිපති මෙතන ඉඳලා අනාධිපතිත් එක්ක. චන්ද්‍රයා මදිවට කුලාග්න විනාශකාරී. ඌ චණ්ඩිකම ඇත්තටම කරනවා. ගහනවා වුත් ගහනවා. එකම හොඳේ ඉතින් මෙතන සඳු වෙන්නේ ඉන්න පොඩ්ඩක් අර මනස කියන්නේ වැනෙනවා. ගහන්නම දෙන්නේ නැහැ. හිත ඉඳලා හැබැයි අවසානයේ ගහනවා පෞරුෂයෙන් හින්දා පෞරුෂය කියන්නේ පෞරුෂය බලවත්ලා දින ඉඳලා අනික මෙයාගේ ඊගෝ එක මේ රවි ඊගෝ එක ගෝර එකේ ඉන්නේ. ඊගොයිස්ටික් කාරණා මත මමත්වය මූලික වෙච්ච කාරණා මත මෙයා ওই බලු වැඩ කරනවා. ඒ කියන්නේ එයාට මේ මට හරි නෑනේ. මේ යුද්ධේ නතර කළොත් මට හරි නෑනේ කියලා ගහනවා. දිගටම අරන් යනවා. දැන්ටමත් ඔහොම එකක් වෙලා තියෙන්නේ. කොටි වලිගේ අල්ලගත්තා වගේ. හිතුවේ පූසෙක් කියලා ඉරානේ උස්සලා පොලේ ගහන්න හැදුවා වෙනිසුවෙලා වගේ හරි ගියේ නෑ. ඉරානය කියන්නේ කොටිය. කොටි වලිගේ අල්ලගත්තා දැන් මුට අතාරින්න බෑ. අතහැරියොත් ඒ ඊගෝ එකට හානි වෙනවනේ. දැන් සාම සාකච්ඡා කරමු කියනවා අරවා කියනවා මේවා කියනවා විකාර කතා කියනවා විකාර භූතේ. අසංවේදී මිනිස්සු හරිම වදයක්. අනිත් එක්කනාගේ දුක අතුරන්නේ මෙයා බලවත් බව ඇත්ත. හැබැයි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් නැහැ. අනිත් මිනිස්සුගේ හැඟීම් හා ඒගොල්ලන්ගේ සංවේදනය තේරුම් ගැනීමේ හැකියාව නැහැ. අසුරයන්ට මේක බලවත්කමක්. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට සුරයන්ට මේක බලවත්කමක් නෙමෙයි. මේ පිහිටුම බලු පිහිටුම. හැබැයි වෙලාවට මෙතන කේතු ඉන්නවා. කේතු මොක්ෂකාරකෙන්ද අර හරි වැරද්ද කියන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් පොළඹවන්න. මොකද කේතුන මොක්ෂයට යන්න ඕනේ. කේතු වද දෙන්නේ අර මිනිහව අධ්‍යාත්මික කරන්න. ඒකින්ද චන්ද්‍රකේතු යෝගේ හොඳයි. එයා අධ්‍යාත්මික දේවල්වලට කැමති, අධ්‍යාත්මික විෂයන්ට කැමති.
ආගම දහමක් නෑ ගුරු වෙන්න කැමති. හේතුව කේතු වද දීලා හරි අධ්‍යාත්මික කරනවා. රාහුගේ අධ්‍යාත්මික කතාවක් නෑ. රාහු කෙලිම ලෞකික පැවැත්ම සහ පැතිරීම. හරි. ඊට පස්සේ කුජගේ කුලාග්නේ හරි බුද කියන්නේ එක්කෝ මෙයාගේ වචන මෙයා කතා කරන දේවල් ඊට පස්සේ දැන් බුද ගත්තම මෙයාගේ ආත්මකාර කතා කරලා ලඝුවට කතා කරා D60 එකේ ලග්නාධිපති 10 වෙනාධිපති බුදක නිරූපණයත් වැදගත්. හරිද? බුද ඉන්නේ කාල කියන්නේ හදෝ කාල කියන්නේ අසුභ පාපී. කාල කියන්නේ කෙලින්ම කාලෙට කොටස් දෙකයි අමරණීයත්වයයි පරිහානියයි. මැලිෆික් කෙනෙක් අසුභයක් ඉඳන් මෙයා පරිහානිය ගැන කියන්නේ. මෙයාගේ D60 එකේ ලග්නාධිපති 10 වෙනාධිපති පරිහානිය නිරූපණය කරන්නේ මොකේ පරිහානියද? කාලයේ පරිහානිය. කාලය විනාශ කරනවා. කාලය අඳුරු කරනවා. ඒතර මේ කලියුගේනේ. කලියුගේ අඳුරු කරන්න ආපු එකෙක් නේ. එයාගේ ජොබ් එක ඒකනේ. එයාගේ D60 එකේ ලග්නාධිපති 10 වෙනාධිපති කියන්නේ කෙලින්ම කර්මය. එයාගේ කාර්යය. ඒක ඇත්තෙන්නේ කාල. කාල කියන්නේ කාලයේ පරිහානිය. කාලයේ පරිහානිය. පැහැදිලිද? හරි. ඊට පස්සේ ගුරු ඉන්නේ පුරිෂාක. පුරිෂාක කියන්නේ ඩර්ට්. කුණු, අපවිත්‍ර දේවල්. ගුරු කියන්නේ ඒත් තමන්ගේ ධර්ම නිරූපණය කරන එක්කෙනා. තමන්ගේ ගුරුවරු නිරූපණය කරන එක්කෙනා. තමන් දෙන උපදෙස්. තමන්ගේ ප්‍රඥාව. මේ ඇයිලා තමන්ගේ තර්කන හැකියාව. තමන්ගේ බුද කියන්නේ තර්කන හැකියාව. තමන්ගේ තර්කන හැකියාව පරිහානියට පාවිච්චි කරන්නේ. තමන්ගේ ප්‍රඥාව අසෝචි ගොඩක්. කුණු ගොඩක්. ඇයි පුරිෂාකනේ? මේකටගේ තර්ක විනාශකාරී ප්‍රඥාව අසුචි ගොඩක් කුණ ගොඩක් නේ ගුරු පුරිෂාක. ඒ කියන්නේ මෙයාට හොඳ උපදෙස් හම්බෙන්නෙත් නැහැ. මෙයා හොඳ උපදෙස් දෙන්නෙත් නැහැ. මෙයාගේ ප්‍රඥාව අපවිත්‍ර වෙලා විනාශ වෙලා කතා කරන්න දෙයක් නැහැ. මේ බලන්න බෙනිෆික්ලා තාම සුබයෝ තාම ඉන්නේ මෙතන දෙකයි ලග්නේ. ලග්නේ හින්දා මේ මිනිහට සැප විඳින්න පුළුවන්. සඳු දෙකයි. අනිත් ඔක්කොම විනාශකාරී. රවි ගෝර කුජ කුලාග්න බුද කාල අනික ඒගොල්ලන්ගේ නිරූපණ ගොඩක් බලවත් ඒවා. ගුරු පුරිෂාක. ඩර්ට්. බලන්න මම ඔය මේ විස්තර කරලා තියෙනවා. ආම්ස් රුලස් දාගෙන මම ඒකේ මේ පුරිෂාකරේ කියලා දීලා තියෙනවා. ඊට පස්සේ සිකුරු ක්‍රූර. ක්‍රූර කියන්නේ ක්‍රූර දෙනම තමයි. දුෂ්ටයි විනාශකාරී. මෙයාගේ ලව් ලයිෆ් එක පට්ට චාටරනේ. අර කලින් පාර පළවෙනි පාර මෙයා ජනාධිපතිතුමන් ඉල්ලද්දී අර ප්‍රසිද්ධ වාක්‍යයක් කිව්වේ. grab them by මොකද්ද මන්ද කියලා. ඒ කියන්නේ අර ඉන්ටර්විව් එක හරි මොකක් හරි එකදී එයා කාන්තාවන් සම්බන්ධ දක්වන අදහස කියද්දි එයාගේ හඬපටයක් ලීක් වුණා. grab them by something හදාගන්න. ඊට පස්සේ මෙයාට ඉතින් ප්‍රේම සම්බන්ධතාව ඕන තරම්. කොටින්ම ඉතින් අර මේ එයාගේ විදිය තේරෙනවානේ. දැකලා තියෙනවානේ. හරිද? එයාගේ ප්‍රේමවන්තව සලකන්නේ ක්‍රූර විදිහට. එයාගේ ප්‍රේමය ක්‍රූරයි. මේ ආදරය හැඟීම් ඒ වගේ දේවල්. ඊට පස්සේ මේ ශුක්‍ර ධන නිරූපණය කරනවා. ඒතර ධනය සම්බන්ධ කාරණාවලත් මෙයා ක්‍රූරයි මෙයාගේ හැසිරීම. හරිද? ඉතින් මේමයි බිස්නස් කරද්දී නම් එහෙම වෙන්න ඕනේ. ප්‍රේම කරද්දී ක්‍රූර වෙලා හරියන්නේ නැහැ. ව්‍යාපාර කරද්දී නම් ක්‍රූර වෙන්න ඕනේ නැත්නම් සල්ලි හම් කරන්න බෑ. කම්පිටිටර්ස්ලත් එක්ක තරඟකාරී අනික් අයත් එක්ක හැප්පෙන්න බෑ. ඊට පස්සේ රාහු කේතු කියන්නේ යක්ෂ. යක්ෂ කියන්නේ බෙනිෆික්. රාක්ෂ කියන්නේ හොඳ නෑ. අසුබයෝ පාපියෝ. යක්ෂ කියන්නේ හොඳ. යක්ෂ කියන්නේ කුබේරගේ ගෝලියෝ ටික. මේගොල්ලෝ පොළොවේ නිදාන ආරක්ෂා කරන, ගහකොළ ආරක්ෂා කරන, ධනය සැප වෙන කට්ටිය. එතකොට මෙයා මේ ඔක්කොම දරා වැඩ කරන්නේ අවසානයේදී ලෞකික අරමුණු වෙනුවෙන්, පොළොව වෙනුවෙන්, නිදාන වෙනුවෙන්, ධනය වෙනුවෙන්, බලය වෙනුවෙන්. ඇයි මේ එයාගේ රාහු කේතු වෙන්නේ? රාහු කේතු කියන්නේ දෛවය, ඩෙස්ටිනි, අවසානයේ ඉපදුනේ ඇයි කියන එක. ඉන්නේ යක්ෂ ආංශේ. යක්ෂ කියන්නේ පොළොව වස්තු, නිදාන වස්තු ආරක්ෂා කරන කට්ටිය. ඒතර යාට පොළොව ඕනේ. පොළොවේ පැතිරෙන්න ඕනේ.
සමහරවිට ඔය දැන් ඔය යුද්ධ කරන්නේ අවසානයේ මේ මුළු පොළොවේම ආධිපත්‍ය කරන්න පුළුවන්. දැන්ටමත් ඇමරිකාව කොහොමත් එහෙමනේ. මේ ඔක්කොම පාලනය කරන්නේ ආසියාවේ. ට්‍රම්ප් ඒකට හොඳටම ගැලපෙනවා. හොඳටම ගැලපෙනවා. අපි බලමු රාහු කේතු. දැන් ඒක පැහැදිලි. අපි දැන් මේ D60 chart එක වෙනම ඇනලයිස් කරන්න බලමු. මුලින් බලමු රාහු කේතුගේ ඩිස්පොසිටර්ස් කවුද කියලා. අධිපතිය කවුද කියලා. රාහු ඉන්නේ 4 කේතු 10. අධිපතිය බලමු. කන්න තුලා වෘශ්චික ධනු ගුරු. ඊට පස්සේ එහා පැත්තට වැටෙනවා කවුද? ගුරු බුද. එහෙනම් රාහුයි කේතුයි තමයි නැවත උත්පත්ති ඇති කරන්නේ. නැවත ඉපදිලා තියෙන්නේ ගුරුගේ සහ බුදගේ යම් දෙයක් කරන්න. බුද කියන්නේ ව්‍යාපාර විය හැකි. ගුරු කියන්නේ උපදේශනය විය හැකි. දෙකම දැනුම සම්බන්ධයි. හැබැයි ගුරුගේ බුදගේ දෙකම ඥානකාරකයිනේ. අරමුණ මොකක්ද කියලා බලමු. බුද ඉන්නේ කාලයේ විනාශය, ගුරු ඉන්නේ පුරිසාක කියන්නේ කුණු ගොඩක්. එහෙනම් මෙයාගේ නැවත උත්පත්ති ඇති උනේ ප්‍රඥාවේ කුණු ගොඩ හින්දා කාලේ විනාශයට. ලොකු විනාශයක් ඇති කරන්න ඉඩ තියෙනවා මේ මිනිස්සයා. මේ D60 chart එක ගන්න. නැවත ඉපදිලා තියෙන්නේ රාහු ඉන්නේ කොහොමද? කන්න ඇතුළේ වෘශ්චික ධනු. ගුරු, ඩිස්පොසිටර් ගුරු. මෙතන ඇවිල්ලා ඩිස්පොසිටර් බුද. ඒ දෙන්නම ඉන්නේ භයානක පාපියෝ දෙන්නෙක්ගේ ආම්ස් වල. එයා ඉපදුණු අරමුණ හොඳ නැහැ. ඊට පස්සේ තව දෙයක් කියන්න ඕනේ. නාමයාධිපතිගේ විශ්ලේෂණය කරනකොට මේ ලග්න නාමයාධිපති කුජ. කුජ ඉන්නේ 7. 7 ඉඳන් ලග්න දිහා බලනවා. නියත වශයෙන්ම මෙයා ඉපදුණු කාරණේ එයාගේ ධර්මය එයාට ඉටු කරගන්න පුළුවන්. ඇයි ඒ? සපෝට් එක දෙනවා මේ. 7 ඉඳන් 7 වෙනි දෘෂ්ටියෙන් සපෝට් එක දෙනවා. ඒක කරගන්න පුළුවන් මෙයාට. ඊට පස්සේ මේ කුජ ඉන්නේ මීනේ. මීනේ ජල රාශිය. හරිද? එතකොට ජල රාශිය කියන්නේ දැනුම නිරූපණය කරනවා. දැනුම නිරූපණය කරනවා කුජ 7ට මැරෙනවා. මෙයා හැබැයි ওই විනාශකාරී වැඩපිළිවෙලට කරාට එයාගේ දැනුම ඇත්ත මොකද්ද කියලා දන්නේ නැතිනේ. එයා ඒව කරද්දී එයාට එයාව මැරෙනවා වගේ හැඟීමක් ඇති වෙනවා ඇති. එහෙම නැත්තම් එයාගේ ධර්මය ඉටු කරන්නේ කුලාගුණ කුජනේ මරණකාරක ස්ථානේ අනිත් අයගේ මරණය. එහෙම වෙන්නත් පුළුවන්. ඊට පස්සේ බලමු අපි තව බලන්න ඕනේ මේ D60 එක අපි වෙනම විශ්ලේෂණය කරන්න පුළුවන්. මම කියුවානේ කන්‍යා D60 එක. කන්‍යාව කියන්නේ මොකද්ද? පොළොව රාශියක්. කන්‍යාව මාරු ලෞකිකයි. සුපිරි ව්‍යවසායකයන්ගේ ලග්නයත් කන්‍යා. මෙයාගේ D60 එක කන්‍යා. සුපිරි ව්‍යාපාරික ඥාන. ඒ බුදගෙන රාහුගෙන දෙන්නගම සපෝට් එක හම්බ වෙනවා. මේකේ අධිපති බුද පස්වැන්නට කියලා 10 අධිපතිම තමයි. පස්වැන්න ස්ටොක් මාකට් ස්පෙකියුලේෂන් ගේන්ස්. ඒ කියන්නේ ස්පෙකියුලේෂන් ගේන්ස් කියන්නේ අර අපි රිස්ක් එකක් කරන් අවදානමක් කරන් මොකක් හරි ආයෝජනයක් කරනවා නම් ඒ වලින් අපිට ප්‍රතිලාභ ලැබෙනවා නම් ඒවට අපි කියනවා ස්පෙකියුලේෂන් ගේන්ස් කියලා. ඔට්ටු වලින් සූදු වලින් ට්‍රේඩින් කොටස් වලින් බලේ ආයෝජනය ඒ වගේ දේවල් නිරූපණය කරනවා. ඒතර පස්වැන්න එතන සම්බන්ධයි. ඒතර ව්‍යාපාර සම්බන්ධ තරක සම්බන්ධ ග්‍රහය එතන ඉන්නේ. මෙයාගේ ලග්නාධිපතිත් එක්ක D60 එකේ ඒකේ 10 වෙනිනාධිපතිත් එක්ක. නියත වශයෙන් දැන් මේවා නම් වෙන මාරම ලස්සනයි. ගානට මැච්චෙනවා. මෙයා මේ ව්‍යාපාරිකයෙන්නේ රියල් ස්ටේට් බිස්නස් එකකට තියෙනවා. ස්ටොක් මාකට් ඔක්කොම වල ඉන්වෙස්ට් කරලා දීන්නේ. ඒක ගෙඩි පිටින් පේනවා. මෙයාගේ D60 එකේ ලග්නාධිපති 10 වෙනිනාධිපති 5 වෙනිනට ගිහිල්ලා. එතකොට කොහොමත් මේක ත්‍රිකෝණයක් ඉන්න මේ ගුරුගේ වැඩේට මෙයා උදව් වෙනවා. ගුරුගේ වැඩේට උදව් වෙනවා. ඊට පස්සේ ගුරුවින් කියන්නේ මේ ලග්නේ වැඩේට උදව් වෙනවා. ගුරු ඉන්නේ ලග්නේ මෙයා නියත වශයෙන් පෙර භවයක 10 වෙනිනාධිපති කියන්න පුළුවන්. 5 වෙනිනට සම්බන්ධ වෙනද අර ටීචින් ඉගැන්වීම සම්බන්ධයි.
ඊට පස්සේ D60 එකේ ලග්නේ ගුරුත් ඉන්නවා. නියත වශයෙන්ම පෙර භවයක උපදේශකයෙක් හැබැයි බුද සම්බන්ධ හින්දා ව්‍යාපාරික වංශයක හෝ වෙළඳ වංශයක හෝ ශාත්‍රීය වංශයක එහෙම කියමුකෝ. මෙයා පෙර භවවල ව්‍යාපාරිකයෙක් හැබැයි උපදේශ දෙන නායකයෙක්. උපදේශ දෙනවා. උපදේශ දෙන නායකයෙක්. පෙර භවවලත් එහෙම වෙලා තියෙනවා. ඒක ඉතින් ඒ ධර්ම ටික මෙහෙටත් අරන් අවිලා තියෙනවා. හැබැයි මේ ගුරුයි බුදයි ඔක්කොම මේ චාටර් රාම්ස් වල ඉන්නේ. මෙයාගේ සිතුවිලි නම් විනාශකාරී අපවිත්‍රයි. ඊට පස්සේ මේ මෙතන කුජ සම්බන්ධයෙන් ඒවා ඩිස්ට්‍රක්ටිව් මාර්ග විදියට විනාශකාරී. ඒ කියන්නේ මෙයා වෙලෙන්දෙක් ගුරුවරයෙක් හැබැයි වයලන්ස් ප්‍රචණ්ඩත්වයෙන් ඒකට සපෝට් එකක් එනවා. ඒ කියන්නේ උපදෙස් දෙන දේවල් කල්පනාකරණය කරන වෙළඳ නායකී ප්‍රචණ්ඩත්වය කුජගෙන් ශක්තිමත්තු. ඒක මේ භවයේ නවයන්නාධිපති ලග්නෙට ගිහිල්ලා කුජගෙන් නිරූපණය වෙනවා. ඒ කියන්නේ මෙයා මේ පුරුදු සසර පුරාම ප්‍රගුණ කරගෙන ආවේවා. පුදුම වෙන්න දෙයක් නැහැ. හරිද? හරි. ඊට පස්සේ ඊට පස්සේ බලමු ආත්මකාරක D60 එක කොහෙද ඉන්නේ කියලා. ආත්මකාරක ගෝර. ඒක අටවැන්නේ ඉන්නේ. එතකොට අටවැන්නත් මරණය සම්බන්ධ දෙයක්. ගුප්ත දේවල් සම්බන්ධ දෙයක්. හරිද? එතකොට ඉතින් මෙයාගේ මනස ක්‍රියාත්මක වෙන්නේ ගෝර ශක්තියෙන් ක්‍රියාත්මක වෙන්නේ අටවැන්න සම්බන්ධ කාරණාවලට. ආයුෂ සම්බන්ධ කාරණාවලට. කිසියම් ලග්නය ලග්නයෙන් 8 කියන්නේ ලග්නයේ අවසානය. කිසියම් දෙයක අවසානයක් සම්බන්ධයෙන් ආත්මකාරික ප්ලේස්මන්ට් එකත් හොඳ නැහැ. මෙහෙමයි බුද්ධක ප්ලේස්මන්ට් එකයි ගුරුක ප්ලේස්මන්ට් එකයි හොඳයි. බුද්ධක ප්ලේස්මන්ට් එකෙන් මේ කන්‍යා ලග්නය කියන්නේ වස්තු හොයනවා කියන එක. අටකොටු පිරුණු තත්ත්වනේ. ඒකට සපෝට් එකක් එනවා. ඉතින් එයා කොහොමත් පෝසත්නේ. ධනවත්නේ. ගුරුත් ඉන්නවා. හැබැයි එයාලව පුෂ් කරන්නේ පොළවන්නේ කුජ මරණකාරක ස්ථානයේ ඉඳන්. එතකොට ඒක නවයන්නාධිපතිත් එක්ක එයාගේ ධර්මයට අදාළ දේ, එයාගේ ධර්මය කියන්නේ එයා හරි කියලා හිතන දේ, අදාළ දේ යාට කරගන්න පුළුවන්. හරිද? අපිට ඔය පිටින් බැලුවම තේරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලග්නයයි නවාංශකය බැලුවම අපිට පොදුවේ කියන්න පුළුවන් මෙයා ධනවත් වෙනවද, ඉගෙන ගන්නවද, විවාහය කොහොමද එහෙම. හැබැයි මෙයා බලවත් වෙලා මොකද්ද කරන්නේ, ධනවත් වෙලා මොකද්ද කරන්නේ කියනවා හොයාගන්න D60 එකට යන්න ඕනේ. මොකද D60 එකෙන් පෙන්නන්නේ ධර්මයේ. D1 එකෙන් ඔයාගේ කැමැත්ත, ඔයාගේ රුචි අරුචිකම්, ඔයාගේ මනස, කියන්නේ ඔයාගේ ඔළුව, ඔයාගේ මනස, ඔයාගේ ආත්මය හොයන්නේ මොනවද කියන එක. D9 එකෙන් පෙන්නන්නේ ඔයාට ඇත්තට ලැබෙන්නේ මොනවද කියන එක. ඔයාගේ වාග්ය, ඔයාගේ වාසනාව, දෙයියන්ගේ කැමැත්ත. හැබැයි D60 එකෙන් පෙන්නන්නේ ඔයාගේ సంతානේ හිත ඇතුලේ හිත පතුලේ තියෙන code of conduct. ඔයා හරි හා වැරදි, හරි හෝ වැරදි කියලා හිතන් ඉන්න ඔයාගේ ධර්මي. මෙයාගේ ධර්මය ගොඩක් චාටර් විනාශකාරී. හොඳ ඒවාට තියෙන්නේ මේ සඳුයි ලග්නයයි. හැබැයි මේ ලග්නේ එයාට හොඳයි. මේ සඳුවේගෙන් තමයි පොඩ්ඩක් මෙයා මේ කියන්නේ හොඳ පැත්තට ගන්න පුළුවන්. අනිත් ඊට පස්සේ මෙයා මේවා කරන්නේ සල්ලි අරගෙන එක. රාහු කේතු එයාට ඕනේ ඔක්කොම ලෞකික සැප. එයාගේ මූලික අරමුණ විනාශයම නෙමෙයි. හැබැයි එයාට විනාශ කරන එක ප්‍රශ්නයක් නෑ. නවයාධිපති ඉන්නේ කුලාග්නවලනේ. හැබැයි එයා රාහු කේතු අනුන එයාට ඕනේ සල්ලි ධනෙ වෙනුවෙන් එයා ඒක කරන්නේ. හරිද? මේ අනිත් ඔක්කොම ඉන්නේ දරුණු ආම්ස් වල භයානක. ඒතර ඔයත් වාගේ D60 එක ඇනලයිස් කරගන්න ඕන නම් ග්‍රහය බලලා ඒගොල්ලන්ගේ ආම්ස් ටික බලන්න, රාශි chart එකේ නවයන්නාධිපතිගේ ප්ලේස්මන්ට් එක බලන්න, රාශි වශයෙන් ඊට පස්සේ ආම්ස් වශයෙන් භාව වශයෙන් ප්ලේස්මන්ට් එක බලන්න. ඊට පස්සේ D60 chart එකේ ලග්නාධිපති සහ දහයාධිපති ගැන විශේෂයෙන් බලන්න. පෙර භව ගැන ඉංගියක් දෙනවා. ඊට පස්සේ ඉන්ඩිවිජුවලි මේක බලාගෙන යන්න පුළුවන්. සාමාන්‍ය chart එකක් වගේ. එච්චර දුරට යන්නේ නැහැ. මොකද මම ඒ කියන්නේ ඒක පාවිච්චි කරලා නැහැ. මට කියන්න පුළුවන් මොකද්ද තියෙන්නේ කියලා. හැබැයි මම පාවිච්චි කරලා නැති හින්දා මම මූලික වශයෙන් පාවිච්චි කරනවා. මම මේ කිව්වේ ඒවා ටික. මොකද ධර්මය ගැන අවබෝධයක් ගන්න ඕනේ.
භෞතිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම D1 එකයි D9 එකයි. හැබැයි යාගේ අර යටිසිතේ සිත්පතුලේ ගැඹුරු කොටස් වල ක්‍රියාත්මක වෙන මූලික ධර්මතා ටික හොයාගන්න මේ ඕනේ. ඒතර කිසියම් පුද්ගලෙක් අධ්‍යාත්මික මාර්ගය යනවා නම් يعني ලෞකික දේවල් කේන්දරෙන් සල්ලි ටිකයි රැකියාවයි විවාහිනුයි ඔබට ගිහිල්ලා තමන්ගේ සිතුවිලි තමන්ගේ ආත්මය ගොඩනැගිලා තියෙන්නේ මොන පදනම මතද කියන එක හොයාගන්න ඕන නම් මේකට එන්න පුළුවන්. හරිද? මේකෙන් වෙන්නේ ඔයාගේ ධර්මතා ඔයා හරි වැරද්ද කියලා හිතන් ඉන්න ඔයා ප්‍රගුණ කරපු දේවල් කියව ගන්න එක. එතකොට ඒක සම්පූර්ණයෙන්ම සිද්ධ වන්නේ යටිසිත සම්බන්ධව ඔයාගේ හිතේ හිතේ ඇතුළ සම්බන්ධ දෙයක්. එතකොට ඒ දේ භෞතිකව කරගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට මේක රාජයෝගෝ අරවමව තිබ්බා කියලා ඒවා මේ භවයේදී ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. හැබැයි මේවා වලින් ප්‍රගුණ කරපු සිතුවිලි සහ ඔයාගේ ධර්මතා ක්‍රියාත්මක වෙනවා කොහොමද? ඔයාගේ ධර්මය හොයාගන්න අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අදට ඔය ඇති. ඔයා ට්‍රම්ගේ D1 D9 විශ්ලේෂණය බලන්න ඕන නම් මගේ මම කලින් කරපු වීඩියෝ එකේ ඒක බලන්න. අපි ප්‍රාර්ථනා කරමු අපිට ඕන ලෝක සාමයනේ. මේ මිනිස්යාගේ චන්ද්‍රය බලවත් වෙලා මානස සිතුවිලි බලවත් වෙලා දේව ආංශය බලවත් වෙලා හරි ප්‍රජාතාන්ත්‍රිකවාදී තීරණ ගන්න හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපි හැමෝටම ආස ලෝක සාමය. අපි කැමති නෑ ගෝරලට විනාශ කරනවා. අපි කැමති නෑ ක්‍රූරලට දරුණුයි. අපි කැමති නෑ කුලාගලට අල්ලන දේ විනාශ කරනවා. අපි කැමති නෑ කාලට කාලය විනාශ කරන උන්ට. අපි කැමති නෑ පුරිෂාකලට. පුරිෂාක කියන්නේ තනිකර කුණුලා. කර්ම ජරා කර්ම බෑග් එක. අපි කැමති නෑ. අපිට ඕනේ අමෘතයි දේවයි. හරිනේ? එහෙනම් අදට වැඩේ නතර කරමු. ඕගොල්ලෝ මේ විදිහට යම්මක් ඉගෙන ගන්නයි කියලා මම විශ්වාස කරනවා. තමන්ගේ කේන්දරේ තමන් බලා ගන්න. දැන් මම මගේ වීඩියෝස් වල තමන්ගේ කේන්දරේ තමන්ට බලා ගන්න විදිහට තමයි කියලා දෙන්නේ. ඕගොල්ලෝ මගෙන් රීඩින් එකක් ගත්තත් මම බලන්නේ D1 එකයි D9 එකයි D10 එකයි D24 එකයි විතරයි. මම D60 එක බලන්නේ නැහැ. ඉතින් බලන්න නැති හින්දා මම දන්න ඔක්කොම ටික ඔයාලට කියලා දෙනවා තනියෙන් බලා ගන්න. හරිද? ඉගෙන ගන්න. මේවා ඉගෙන ගන්න පුළුවන්. වයස ගියක් උනත් කමන්නේ නැහැ. පැහැදිලි? එහෙනම් ජය වේවා. ඒ වගේම ලබන්නා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ජයෙන් පිරිච්ච අලුත් අවුරුද්දක් වේවා. තව දෙයක් කියන්න ඕනේ. කර්මය මොක වුණත් අපිට චිත්තය සහ ධර්මය කියලා දෙයක් තියෙනවානේ. චිත්තය අපි සිත කියමුකෝ. පුළුවන් තරම් ධර්ම කාරණා අහලා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරලා හරි මේ උගත්තු විඤ්ඤුන් කියන දේ අහලා හරි වාගේ චිත්තය බලවත් කරන් වාගේ අරමුණු හඹා යන්න. හරිද? කර්මයේ මතම නැහින්න හදන්න එපා. දැන් මම මේවා ඉගෙන ගන්නෙත් මේවා උගන්වන්නෙත් කර්මයේ තේරුම්ගෙන ඒකට ෆයිට් බෑක් එකක් කරන්න. නැතුව මේක බදාගෙන වැළලෙන්න නෙමෙයි. මුහුර්ත බලන එක හොඳයි. මුහුර්ත කියන්නේ දැන් මම නැකත් කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. නැකත් කොම් නැකත් 27 තමයි යත් වෙනවනේ. මුහුර්ත බලන එක හොඳයි. හැබැයි ඒක පිස්සුවක් කරගන්න ඕනේ නැහැ. හැම අවුරුද්දෙම ලංකාවේ සීයලා නැකත් ටිකක් අල්ලගෙන මුහුර්ත ටික අල්ලගෙන පිස්සු නටනවා. දැන් මේ අනාදිමත් කාලෙක ඉඳන් ඕවා ටික හරියට කරා කියලා අමුතු හොඳක් වුණාද? අමුතු හොඳක් වුණේ නෑනේ. ඒකින්ද ඔච්චර නටන්න ඕනේ නෑ ඕවා අල්ලගෙන. හරිද? හැබැයි මුළු රටක් ජාතියක් එකට එකම වෙලාවක යම් දෙයක් කරද්දී ඒක සුබයි. ඒක ලස්සනයි. ඒකින්ද චාරිත්‍රානුකූලව සාම්ප්‍රදායානුකූලව මුහුර්ත අනුගමනය කළ යුතුමයි. හැබැයි පිස්සෝ වගේ ඕවට ගහ ගන්න මරා ගන්න හොඳ නෑ. තේරුමක් නෑ. තේරුමක් නෑ. වසර සාර්ථක වෙන්නේ තමන්ගේ සිත මෙහෙවන ආකාරය අනුව. සිත මෙහෙवला අරමුණු හඹාගෙන යන ආකාරය අනුව. හැබැයි ඒ අරමුණු හඹාගෙන යන්න ඔයා තියෙන මාර්ගය කර්මයෙන් සෙට් කරනවා. හැබැයි ඒක ගෙඩි පිටින් බාර ගන්න නැතුව මොකක් හරි විදිහට ෆයිට් බෑක් කරන්න ඕනේ. ඒකට හිත ගෙලින් තියාගන්න ඕනේ. හැබැයි එහෙම කිව්වට කරන්න බෑ. කොහොමද හිත ගෙලින් තියාගන්නේ? කූඤ්ඤයක් ගහලාද? මම ගහන කූඤ්ඤ තමයි මන්තර. මොකද්ද? දෙවියන්ට වදිනවා.
ඕම් නමः ශිවාය කියනවා. එතන ශිව දෙවියන්ට නමස්කාර කරනවා. ඒතර ආශිර්වාද දෙනවා. එතකොට මට එයා පොඩි සපෝට් එකක් දෙයි හිත කෙලින් තියාගෙන කර්මයෙන් මට ගල් මුල් ලැබෙනවා නම් ඒ විරුද්ධව සටන් කරන්න. හරිද? මෙහෙමයි මන්තර ඕනේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඔයා භාවනා කළා හරි හිත හයිය කරගන්න. බණ අහලා හරි හිත හයිය කරගන්න. එහෙම බැන්නම් මන්තර කියන්න අපිට ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට මේ අන්ධ භක්තියක් ඕනේ නැහැ. මුහුර්ත වෙනුවෙන් ගහ ගන්න ඕනේ නැහැ. පොදුවේ යම් වෙලාවක් අපි පිළිගන්න රටේ වැදගත් පෙරත් නැකත් හදලා ඉන්න කට්ටිය කියලා තියෙනවා නම් ඒ විදිහට කරන්න. නොකරත් ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරිද මේ අනික මේ අපි තමයි වැඩිපුරම ඔය රවි මීනෙන් මේචරෙන එක බලන්නේ. ඔය ඉන්දියාවේ කට්ටිය කුම්බෙන් මකරට එන එක. මකර සංක්‍රාන්තිය තමයි සමරන්නේ. හරිද? ඉතින් එහෙම අනිය අමුතු මිත්‍යා දෘෂ්ටිකත්වයක් ඕනේ නැහැ. කෙසේ නමුත් ලබන්නා වුණ අවසර අතිශය සාර්ථක කරගන්න. හරිද? මේ ප්‍රතිඵලය මොක වුණත් කමන්නේ. ප්‍රතිඵල ගැන හිතන්න එපා. ඔයාගේ ධර්මය, ඔයාගේ රාජකාරිය වැඩ කරන එක. ඔයා දවසේ සාර්ථකත්වයේ, මාසයේ සාර්ථකත්වයේ, අවුරුද්දේ සාර්ථකත්වයේ ඔයා කරන වැඩවලින් තීරණය කරගන්න. ප්‍රතිලාභ වලින් නෙමෙයි. දවසක් සාර්ථකත්වයෙන් ඔයා හොයා ගන්න ඕනේ ඔයා පැල කරන බීජ වලින්. නිරන අස්වැන්නෙන් නෙමෙයි. ඒකින්ද ප්‍රතිඵල ගැන හිතන්නේ නැතුව එක දිගට වැඩ කරන්න. දවසේ කිර පායනවාම තමයි. කර්මයට වෙන පිස්සු වගේ කේන්දර පස්සේ දුව වැඩේ කරන්න එපා. කේන්දර වලුපවණින් ඔය ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. හරිද? ඒවත් ඔළුවේ තියාගෙන සතුටෙන් සෞභාග්‍යයෙන් ජීවත් වෙන්න. මං ගිහිල්ලා එන්නම්. ජය වේවා. ඕම් සායිරාම්.